සුබ දවසක් හැමෝටම. ඉතින් අද දවසේ අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම BTC අප්ඩේට් එක. ඒ කියන්නේ next මේ මාකට් එකේ මෙන්න මේ වෙලාවේ ඉඳන් මාකට් එකේ next level එකේ BTC මාකට් එකට මොන වගේ දෙයක් වෙයිද කියලා. ඉතින් ඒකට කතා කරන්නත් එක්ක අද දවසේ මේ වීඩියෝ එක බලන හැමෝටම හොඳ එන්ට්‍රි එකක් කැච් කරගන්න හොඳ chance එකක් තියෙනවා. ඒක නිසා වීඩියෝ එක අවසාන වෙනකන් ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද ස්කිප් කරොත් පොඩි හරි තැනක් මිස් වුණොත් ඉස්සෙන්නේ ඔයාට ඒ එන්ට්‍රි කන්ෆර්මේෂන් එක වෙන්න පුළුවන්. ඒක නිසා ඔන්න මුලින්ම කිව්වා එක ස්කිප් නොකර අවසාන වෙනකන් වීඩියෝ එක බලලා සේව් හොඳ එන්ට්‍රි එකක් හැමෝටම කැච් කරගන්න chance එකක් අරන් ඇවිල්ලා තියෙනවා. හරි, එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි කෙලින්ම යමු BTC chart එකත් එක්ක අපේ ඇනලයිස් එක ෂෙයා කරන්න. BTC වලට ඊළඟට මොකද වෙන්නේ බලමු. හරි. හරි, ඕකේ. ඔයාලා හැමෝටම මගේ chart එක පේනවා. හරි. මම BTC වලට යන්න කලින් චුට්ටක් මේ ෂෙයා වෙච්ච chart එක පැහැදිලි කරන්නම්. මේක ඇවිල්ලා cake coin එකේ chart එකක්. එතකොට මේක ඇවිල්ලා අපි WowB free WhatsApp නැත්නම් WhatsApp channel එක හරහා සහ අපේ WowB page එක හරහා දැන්ට දවස් 3කට වගේ කලින් ෂෙයා කරපු අප්ඩේට් එක, ප්‍රී මාකට් අප්ඩේට් එක. ඉතින් එතකොට ඔයාලට පේනවා මේ මෙතනින් අපි ලොං එන්ට්‍රි එකක් තමයි මාකට් එකේ මේ ලෙවල් එකේදී අප්ඩේට් කරලා තිබ්බේ. ඉතින් මෙතනින් හරියටම මාකට් එකේ එන්ට්‍රි එකත් එක්ක ලෝ ලෙවරේජ් එකෙන් ගත්ත කෙනෙක්ට 97ක ලෙවරේජ් 10න් ප්ලේස් කරගත්ත කෙනෙක්ට 97ක ලෝ රිස්ක් එකක් එක්ක හොඳ ප්‍රොෆිට් එකකට ගෙන්නේ ගිහිල්ලා තියෙනවා. ඉතින් අපේ ෆ්‍රී අප්ඩේට් ගන්න හැමෝම අපේ ෆලෝස් කට්ටියටම මේ එන්ට්‍රි එක ප්ලේස් කරගන්න chance එකක් තිබ්බා. ඉතින් ඔයා අලුතෙන් මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් එහෙම නැත්නම් අපේ Facebook channel එක සහ WhatsApp channel එක මිස් වෙලා තියෙන කෙනෙක් නම් පල්ලෙහා comment section එකේ pin කරලා තියෙනවා අපේ Facebook page එකේ link එක සහ WhatsApp channel එකේ link එක. ඉතින් ඒ හරහා ඒ දෙකත් follow කරලා තියාගන්න. 100% free market updates, fundamental updates ඔයාට ඒ channel හරහා ඒ page හරහා ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඒ ටිකත් කියන ගමන් ඒක පොඩි අප්ඩේට් එකක් chart එක තිබ්බ නිසා ෂෙයා කරේ. ඊළඟට අපි එනවා අපේ මේන් ફોකස් එක දෙමු. අද දවසේ අපි කතා කරන්න ආපු අප්ඩේට් එකට, BTC අප්ඩේට් එකට. හරි. ඔන්න තියෙනවා BTC chart එක. BTC 1 hour time frame එකේ 1 hour chart එක. ඔයාලට මේ විදියට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. හරි. 1 hour chart එක කතා කරන්න කලින් මම එන්නම් පොඩ්ඩක් high time frame එකකට. ඒ කියන්නේ daily time frame එකකට වෙනවා. හරි. හරි. daily time frame එකේදී මම මේ වෙලාවේ live market එකේ live next movement එක ගැන කතා කරන්න කලින් previous market එක ගැන කතා කරන්න. මොකද market එකේ ලොකු crash එකක් වුණා. එතනදී අපිට අපි free ඒ Facebook page එක හරහා update එකක් share කරලා තිබ්බා. හැබැයි YouTube එක ඇතුළේදී අපි ඩීප්ලි ඒක අප්ඩේට් එකක් දෙන්න chance එකක් තිබ්බේ නැහැ. මොකද මාකට් එක ගිහිල්ලා ඉවරයි. ඉතින් ඒක නිසා අපි මම ඒ සම්බන්ධව දැන් චුට්ටක් කතා කරන්න. ඒ කියන්නේ මම ඒ සම්බන්ධව කතා කරන්නම් කියලා කියන්නේ ගොඩක් කට්ටිය කිව්වා මම කලින් කියලා තිබ්බා මම කිව්ව නිසා වැටුණා. ඔය වගේ ඔයාලා දකින්න ඇති හැමතැනම ලොකු කතන්දර හරි ඕකේ ප්‍රශ්නයක් නැහැ. තමන් කියන්නේ නැති වැටෙනවා කියලා තමන්ගේ ඇනලයිස් එකත් එක්ක හරි ඒ විදිහට වැටලා තියෙනවා කොහොමද. හරි. දැන් ගිහිල්ලා ඉවරයිනේ. හරි. ඇත්තටම බලමු මෙතන මාකට් එකේ ෂෝට් එකක් තිබ්බ තැනක්ද එහෙම නැත්නම් වට්ටපු තැනක්ද? වට්ටපු තැනක්ද කියලා කියන්නේ වෙන කවුරුත් නෙමේ ඩොලර් ට්‍රම්ප්. ඩොලර් ට්‍රම්ප් චයිනා ගවර්න්මන්ට් එකට දාපු ඒ ටැරිෆ් එක නිසා මාකට් එක ඇත්තටම ඒ රීසන් එක පදනම් කරගෙනද මේ මාකට් එකේ මෙන්න මේ සෙල් මූව්මන්ට් එක ආවේ. එහෙම නැත්නම් ඇත්තටම මේකේ අපිට ඇනලයිස් පැත්තෙනුත් ෂෝට් මූව්මන්ට් එකක් තිබ්බද කියන දේ කතා කරමු. හරි. ඒක මම කතා කරන්නම් 1 hour chart එකෙන්. හරි. 1 hour එකේදී previous market එකට ආවහම මෙන්න මේ level එක. ඒ කියන්නේ මෙන්න මේ අපිට සිකුරාදා රෑ වෙච්ච දෙයක්. ඒ කියන්නේ ඔක්තෝබර් 10. සිකුරාදා මෙන්න මේ sell movement එක. නැත්තම් ක්‍රෑෂ් එකක් කියලා කතා වුණා. මොකද ඒක ක්‍රිප්ටෝ මාකට් එක ඇතුලේ ක්‍රිප්ටෝ ට්‍රේඩර්ස්ලා ගොඩක්ම කතා වුණා. ඒක නිසා
ගුණ ඉෆෙක්ට්ස් එහෙම ඔයාලා හැමෝම දන්නවා. ලංකාවේ ගත්තොත් යාපනයේ කොල්ලෙක් සුයිසයිඩ් කරගෙන තියෙනවා එයාගේ ලොස් එක දරා ගන්න බැරුව. ඊට පස්සේ ක්‍රිප්ටෝ මාකට් එකේ අවුරුදු ගානකින් සිද්ධ වෙච්ච ලොකුම ලික්විඩේෂන් එක ඩොලර් බිලියන 19කටත් වඩා ගන්න. ඉතින් ඔය වගේ තැනකදී අපි හරියට අපේ රිස්ක් මැනේජ්මන්ට්, මනි මැනේජ්මන්ට්, ට්‍රේඩින් සයිකොලොජි තියාගෙන ට්‍රේඩ් කරපු කෙනෙක් නම් ඕක ලොකු ප්‍රශ්නයක් වෙන පොයින්ට් එකක් නෙමෙයි. හරි. ඒ නිසා ඒක ගැන නෙමෙයි මම ට්‍රේඩින් සයිකොලොජි ගැනවත් මනි මැනේජ්මන්ට් සම්බන්ධවත් රිස්ක් මැනේජ්මන්ට් සම්බන්ධවත් නෙමෙයි මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ. ඒ සම්බන්ධව ඔයාලට ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අවශ්‍ය දේ. ඉතින් ඒ ගැන මම වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම් ඒ අවශ්‍යතාවය මත. හරි. එතකොට මම මෙතනදී කතා කරන්න යන්නේ මේක නෝමල්. මේ ගියපු මාකට් එක සම්බන්ධයෙන් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නේ. ඒක නිසා මම ලොකුවට ඩීප් කතා කරන්නේ නැහැ. ඔයාට මේ ලෙවල් එකේ තිබ්බ කන්ෆර්මේෂන්ස් ටිකක් පෙන්නන්න. එක කන්ෆර්මේෂන් එකක් තමයි මෙන්න මේ මම මාක් කරලා තියෙන ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක්අවුට් එක. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ ලෙවල් එකේ මම චොච් එකක් මාක් කරලා තියෙනවා. ඒ කියන්නේ change of character එකක්. මෙන්න මේ ආපු අප් ට්‍රෙන්ඩ් එකේ change of character එකක් මෙන්න මේ ලෙවල් එකෙන් ක්‍රියේට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒත් එක්කම අපිට මෙන්න මේ ලෙවල්ස් දෙකෙන් මම මාක් කරලා තියෙනවා ඩයිවර්ජන්ස් දෙකක්. ඒ කියන්නේ RSI එකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් RSI එකත් දැම්මොත් මෙන්න මේ ලෙවල් එකේ. මෙන්න මෙතනින් ෂෝට් මෙතනින් ෂෝට්. එතකොට bearish divergence දෙකක් මෙන්න මේ ලෙවල් එකත් එක්ක මාකට් එකේ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් සහ මෙන්න මෙතනින්. එතකොට මේ divergence දෙකම ක්‍රියේට් වෙලා තියෙනවා. ඔයාලට පේනවා overbought කියන සයිඩ් එකේ. කියන්නේ strong divergence දෙකක් විදියට මේ ෂෝට් නැත්නම් bearish divergence දෙකකුත් ක්‍රියේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. divergence දෙකක් තියෙනවා. overbought side එකේ create වෙච්ච change of character එකක් create වෙලා තියෙනවා. trend line breakout එකක් බලා ගන්න පුළුවන්. ඒත් එකම මේ zone එක මම normally mark කරලා තියෙනවා demand zone එකක්. ඒත් එකම order block එක. ඔන්න ඔය දේවල් එක්ක normal market එක ඇතුලේ ඉන්න කෙනෙක්ට ඒ දේවල් එක්ක market එකේ ඇත්තටම මේ analyze පැත්තෙන් short එකක් තිබ්බා නේද කියලා හිතාගන්න පුළුවන්. හරිනේ. එතකොට කොහොම වුණත් ඒ ගැන ලොකුවට කතා කරලා වැඩක් නැහැ. දැන් මාකට් එකේ ගිහිල්ලා තියෙන ප්‍රොෆිට් උන කට්ටිය ප්‍රොෆිට් උනා, ලොස් උන කට්ටිය ලොස් උනා. ඒ කතන්දරේ ඉවරයි. හැබැයි මෙතනදී කතා කරන්න ඕන පොයින්ට් එකක් තියෙනවා. මෙතන ඇවිල්ලා මාකට් එකේ හරි ඇනලයිස් පැත්තෙන් ෂෝට් එකක් තිබ්බා. හැබැයි අන්නේ ෂෝට් එක මෙන්න මේ වගේ කෙටි කාලයක් ඇතුළත මාකට් එකේ මූවමන්ට් එකක් අරන් තියෙනවා. එහෙම නැත්නම් ක්වික් මූවමන්ට් එකක් අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන්. නැත්නම් අපි මෙතනදී කියනවා ක්‍රෑෂ් එකක්. පල්ලෙහාට නැත්නම් ෂෝට් සයිඩ් එකට වෙච්ච නිසා ක්‍රෑෂ් එකක්. සඩන් ක්‍රෑෂ් එකක් කියලා අපි මේ වගේ අවස්ථාවකදී කතා කරනවා. ඉතින් මෙන්න මේ සඩන් ක්‍රෑෂ් එක සිද්ධ වෙන්න නැත්නම් ක්වික් මූවමන්ට් එකක් මාකට් එක ඇතුලේ බලා ගන්න අපේ ට්‍රම්ප් හේතුවක් වුණා. ඒ කියන්නේ ඩොලර් ට්‍රම්ප් විසින් චයිනා ගවර්න්මන්ට් එකට දාපු ඒ ටැරිෆ් එක නැත්නම් ෆන්ඩමෙන්ටල් රීසන් එක මෙන්න මේ අවස්ථාවේදී මාකට් එකට ඉෆෙක්ට් වෙලා මේ යන්න තිබ්බ නෝමල් මාකට් කන්ඩිෂන් එකෙන් චුට්ටක් එහාට පැනලා ඒක ක්වික් මූවමන්ට් එකක් විදිහට කන්වර්ට් කරනවා. හරිද? නැත්තම් මාකට් එකේ සෙල් මූවමන්ට් එකක් තිබ්බා. හැබැයි මෙච්චර ක්වික් සෙල් මූවමන්ට් එකක් තිබ්බේ නැහැ. නෝමල් එකේ මාකට් එක මේ අප් ට්‍රෙන්ඩ් එකක් ආවා වගේම මේකේ අනිත් පැත්තට මේ චේන්ජ් වෙච්ච ට්‍රෙන්ඩ් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක හිමීට මාකට් එකේ එන්න තිබ්බේ. හරිද? හැබැයි ඒ හිමීට එන්න තිබ්බ මාකට් එක ක්වික් වුණා අර කිව්ව ඩොලර් ට්‍රම්ප්ගේ ෆන්ඩමෙන්ටල් රීසන් එක නැත්තම් චයිනා ගවර්න්මන්ට් එකට දාපු ඒ ටැරිෆ් එක. අන්නේ රීසන් එක නිසා තමයි මෙතන ක්වික් මූවමන්ට් එකක් ඇති වුනේ. නැත්තම් කාටවත් මෙතනදී නම් කියන්න ටිකක් අමාරුයි මේ ෆන්ඩමෙන්ටල් රීසන් එක මත පදනම් වෙලා පමණක් මේ ෂෝට් එක ඇති වුණා කියලා. හරිද? මොකද ඒක රීසන් එක මම ඔයාලට අර පොඩි අපිට normally මේක ඇතුලේ දැනට බලා ගන්න පුළුවන් එක කන්ඩිෂන් එකත් එක්ක කන්ෆර්මේෂන්ස් ටිකක් වෙනවා ෂෝට් සයිඩ් එකට. හරිද? ඒ වගේ ස්ට්‍රෝං කන්ෆර්මේෂන් ටිකක් තියෙද්දි එතන ෂෝට් එකක් තිබ්බේ නැහැ කියන්න අමාරුයි. ෂෝට් එකක් තිබ්බා. හැබැයි මේ වගේ ක්වික් මූවමන්ට් එකක් ඇති උනේ අන්න අර ෆන්ඩමෙන්ටල් රීසන් එක නිසා. හරි? එතකොට කවුරු හරි කෙනෙක් මෙතන සෙල් ඕඩර් එක ලොං ඕඩර් එකක් දාලා තිබ්බත් නැත්නම් බයි ඕඩර් එකක් දාලා තිබ්බත් එයා රිස්ක් මැනේජ් කරගෙන මනි මැනේජ්මන්ට් කරගෙන මේ ට්‍රේඩින් සයිකොලොජි තියාගෙන හරි ස්ටොප් ලොස් ලෙවල් එකක් එක ට්‍රේඩ් කරා නම් මේක
ලොකුවට ඉෆෙක්ට් වෙන්නේ නැහැ. මොකද අපිට මාකට් එක ඇතුලේ ෆන්ඩමෙන්ටල් රීසන් එකත් එක්ක මාකට් එකේ මූව් වෙන සඩන් වෙයිද නැත්තම් නෝමල්ම යයිද කියන එක අපිට කියන්න බෑ. හැබැයි ඩිරෙක්ෂන් එක සම්බන්ධව අයිඩියා එකක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි හැමතිස්සෙම ඒ ඩිරෙක්ෂන් එකම ෆන්ඩමෙන්ටල් එකට සයිඩ් එකට ඩිරෙක්ෂන් එක වෙයිද කියන්නත් බෑ. හරි 90%ක්ම ඇනලයිස් සහ ෆන්ඩමෙන්ටල් සේම් වෙනවා. හැබැයි 10%ක් තියෙනවා. ඒ 10% තමයි අපි පරිස්සම්ම විය යුතු තැන. 10% තුල මාකට් එකේ සම්පූර්ණ කන්ඩිෂන් වෙනස් කරන්න පුළුවන් ඒ ෆන්ඩමෙන්ටල් වලට. හරිද? ඒක නිසා ඒ හැම දෙයක්ම ඔළුවේ තියාගෙන තමයි අපි ට්‍රේඩ් කරන්න ඕනේ. ඒක ඇවිල්ලා මාකට් එකට අද හෙට මාසයක් මාස එකමාරක් දෙකක් ඇතුළ කෙනෙක්ට මේක කොච්චර කිව්වත් තේරුම් ගන්න අමාරුයි. එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඉතින් මේ දවස්වල නැත්තම් මේ දවස්වල මාකට් එකේ ඉන්න කෙනෙක්ට මේක එක එක්ස්පීරියන්ස් එකක් වුණා. මීට මෑත කාලෙදී අවසානට වෙච්ච එක්ස්පීරියන්ස් එක තමයි ඊස්ට්‍රයිල් ඉරාන් වෝ එකේ. එතනදිත් මේ වගේම රීසන්ස් ටිකක් ඔයාලට බලා ගන්න පුළුවන් වුණා. මාකට් කන්ඩිෂන් එකේ ක්වික් මූවමන්ට්ස් ටිකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් එතනදිත් අපිට මේ වගේම එක්ස්පීරියන්ස් එකක්. අපි හැමතිස්සෙම ට්‍රේඩින් වලදී අද හෙට අනිද්දා ඕනම කෙනෙක් මම වෙන්න පුළුවන් මේ වීඩියෝ එක බලන ඔයා වෙන්න පුළුවන්. ඔයාට හැමදාම මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මටත් එහෙමම තමයි. අපිට මැරෙනකම් මේක ඇතුලේ දෙයක් අලුතෙන් ඉගෙන ගන්න තියෙනවා නම් ඒ ඉගෙන ගන්නට යුතු දේ ඉගෙන ගත යුතුයි. මමත් එසේම තමයි. මමත් අලුතෙන් දෙයක් මට හම්බුනොත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවා. හරි. ඒක නිසා හැමෝම තමන්ගේ தත්ත්වය ලොකු තත්ත්වයක් නැත්තම් මම ලොකු ට්‍රේඩර් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න එපා. අනිවාර්යයෙන්ම අලුතෙන් දෙයක් ඉගෙනගෙන ඉස්සරහට මේක යන්න ඕන. හරිද? ඒක නිසා ගන්න පුළුවන් හැම දෙයක්ම අරගෙන තමන්ගේ එක්ස්පීරියන්ස් එක වැඩි කරන්න. මොකද ට්‍රේඩර් කෙනෙක්ට තියෙන බලවත්ම ආයුධය තමයි තමන්ගේ එක්ස්පීරියන්ස් එක කියන දේ. හරිද? හැම ඉගෙන ගන්න දෙයක්ම මේක ඇතුලේ chart එක ඇතුලේ එක්ස්පීරියන්ස් කරන්න. ඒ එක්ස්පීරියන්ස් එක තමයි තමන්ගේ සක්සස් එකට. නැත්තම් ට්‍රේඩර් කෙනෙක් විදියට සක්සස් වෙන්න ප්‍රධානම රීසන් එක වෙන්නේ මේක ඇතුලේ මාකට් එක්ස්පීරියන්ස් එක. හරි. හරි. ඒ ටික පොඩි කතන්දරයක් කිව්වේ ඉතින් ඊට පස්සේ අපි බලමු දැන් මාකට් එකේ ලයිව් chart එකට. නැත්තම් ලයිව් මූවමන්ට් එක මොන වගේ මූවමන්ට් එකක්ද? හරි. ඒ කතන්දර මේ ගියපු දේවල් ඔක්කොම ඉවරයි. ප්‍රොෆිට් කරපු කට්ටිය ප්‍රොෆිට් වුණා. ලොස් වෙච්ච කට්ටිය ලොස් වුණා. ඒවා ඉවරයි. අපි බලමු ඊළඟට අපිට ගන්න පුළුවන් ප්‍රොෆිට් එක කොහෙන්ද කියලා. හරි. හරි. අපි දැන් මං එනවා මෙන්න මේ ලයිව් මාකට් එකට. මෙන්න මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ මම මේක පොඩ්ඩක් 4 hour time frame එකත් එක්ක ඉස්සෙල්ලා කතා කරනවා. අපි සාමාන්‍යයෙන් normally කතා කරන්නේ කෙලිම 1 hour time frame එකනේ. අද මං චුට්ටක් high time frames වලින් 1 hour වලින් උඩ time frames වලට යනවා. මොකද මාකට් එක මේ වෙලාවේ ඉන්නේ key point එකක. ඒ කියන්නේ මාකට් එකේ strong rejection point එක තමයි මාකට් එක මේ වෙලාවේ ඉන්නේ. හරිද? ඒක නිසා මම පොඩ්ඩක් high time frames වලින් කතා කරනවා අද දවසේ update එක. 4 hour වලට කලින් මම daily එකට ආයෙ චුට්ටක් යනවා. daily එකේ තව මට පොඩි දේවල් ටිකක් explain කරන්න තියෙනවා. හරි. ඔයාලට මේ level එකෙන් පේනවා මේ daily time frame එක ඇතුලේ trend lines තුනක් තියෙනවා මෙන්න මේ විදිහේ. මාකට් එකේ valid trend lines තුනක්. ඒතකොට මේකෙනුත් මෙන්න මේ උඩම trend line එක මේ වෙනකොට valid නැහැ. invalid වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ මාකට් එක react වෙලා මේක breakout එකත් එක්ක direction change වෙලා මේක සම්පූර්ණයෙන් දැන් මේ වෙද්දී ඉවරයි. ඒක නිසා මම ඔන්න ඒක අයින් කරගන්නවා. මෙන්න මේ trend lines දෙක valid trend lines දෙක. හරිද? මේක create වෙච්ච තැන සහ දැන්ට mitigate වෙලා තියෙන points ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. හරි. මේ වෙනකොට ළඟම තියෙන එක නැත්තම් breakout එකක් එක්ක තියෙන trend line එකක් විදිහට අපිට මෙන්න මේ level එක බලා ගන්න පුළුවන්. සරලවම කිව්වොත් මේකේ trend line breakout එකකින් පස්සේ ඔයාලට retest එකක් වගේ point එක තමයි මේ වෙලාවේ ඉන්නේ high time frame වලින්. හරිද? ඒතකොට ඒක පොඩියට ඔළුවේ තියාගන්න. හරිද? high time frame නේ. අපි low time frame entry එකට යද්දි බලමු. ඇත්තටම මොකද්ද මේ කතන්දරේ කියලා. දැන්ට high time frame වලින් මුලින් හැමෝම ඔළුවේ තියාගන්න short එකක් එන්න වගේ මෙතන retest එක තියෙනවා කියලා. හරිද? එතකොට ඒත් එක්කම ඔයාලට මෙන්න මේ level එකෙන් 1 hour daily order block එක. 1 hour නෙමෙයි sorry daily order block එකක් මෙන්න මේ level එකෙන් බලා ගන්න පුළුවන්. එතකොට මේ daily order block එක first time mitigate වෙලා තියෙනවා අපේ අන්න අර වෙච්ච crash එක නැත්තම් කතා කරපු crash එක. නැත්තම් market එකේ ලොකු sell movement එක.
රියැක්ට් වෙලා තියෙන්නේ මෙන්න මේ daily order block එකට පේනවා. හරියටම මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් මාකට් එක හෝල්ඩ් කරගෙන මේ පල්ලෙහා තිබ්බ daily order block එකට මාකට් එක රියැක්ට් වෙලා එතනින් රිජෙක්ට් වෙලා තියෙනවා. සහ මේ order block ට්‍රෙන්ඩ් ලයින් එක හෝල්ඩ් කරලා තියෙනවා. ඊට පස්සේ එතනින් රිජෙක්ට් වෙච්ච මාකට් එක නැවත පාරක් උඩට ගිහිල්ලා මෙතනින් මේ වෙනකොට මේ ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක්අවුට් එක කරලා තියෙනවා. හරි ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක්අවුට් එක කරලා තියෙනවා. එතකොට සෙකන්ඩ් ටයිම් මෙන්න මේ ලෙවල් එකෙන් ඒක මම වන්නවා වලින් පෙන්නන්න. සෙකන්ඩ් ටයිම් මෙන්න මේ ඕඩර් බ්ලොක් එක මිටිගේට් වෙලා තියෙනවා ඩේලි ඕඩර් බ්ලොක් එක 1 hour වික් එකකින්. හරිද? එතකොට මේ වෙලාවෙත් මාකට් එක මේ ආපු ෂෝට් එක ගොඩක් කට්ටිය හිතුවා මෙතනින් ලොකු බයි මූවමන්ට් එකක් ගනී කියලා. හැබැයි බයි මූවමන්ට් එක මෙතනින් ඉවර වෙලා සෙල් එකක් ආවා. මෙතනින් ආයේ කට්ටිය හිතුවා දැන් මේක සෙල් වෙයි. නෑ. ආයෙ පාරක් මෙතනින් දැන් ආයෙ බයි වෙනවා. ආයෙ දැන් සෙල්ද බයිද දැන් ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. හරි කොහොම වුණත් මෙතනින් මාකට් එක මේ ලෙවල් එකට අප් වෙන්න රීසන් එකක් උනේ නැවත පාරක් මෙන්න මේ ඩේලි ඕඩර් බ්ලොක් එකට රියැක්ට් වෙච්ච එක. රියැක්ට් වීම නිසා මාකට් එක නැවත පාරක් උඩට රිජෙක්ට් කරනවා. හරි. එතකොට normally අපිට time frames එක high time frame වල ඉඳන් 1 hour වලට එනකන් අපි ටයිම් ෆ්‍රේම්ස් එක කතා කරොත් මාකට් එකේ ඔන්න ඔය වගේ සෙල් මූවමන්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් ඊළඟට. ඒ කියන්නේ අර ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ මම කිව්වා මෙන්න මේ උඩ ට්‍රෙන්ඩ් ලයින් එකේ රීටෙස්ට් එකෙන් පස්සේ මාකට් එක පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඒක normal. හරිද? normal basic පොඩිම තැන ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් තැනක තියෙන කන්ෆර්මේෂන් ටිකක් ඒක. හරිනේ? හරි. දැන් අපි බලමු අපේ ඇනලයිස් ටයිම් ෆ්‍රේම් එකට ඇවිල්ලා. හරි. මම ඉස්සල්ලාම 2 hour ගන්න. 2 hour time frame එකේදී අපිට පෙන්වන්න දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ පල්ලෙහා මම මාක් කරලා තියෙන orange color box එක. මේක ඇවිල්ලා මේ level එකේ create වෙලා තියෙන unmitigate golden pocket එක. ඒ කියන්නේ මාකට් එක මෙන්න මෙතනින් create වෙච්ච golden pocket එක unmitigate golden pocket එකක් විදියට මේක තියෙනවා. ඒ කියන්නේ මෙතනිනුත් මේ level එක mitigate වෙලා නැහැ. මෙන්න මේ level එක අපිට unmitigate golden pocket එකක් විදියට මාකට් එක ඇතුලේ strong level එකක් විදියට strong rejection level එකක් විදියට අපිට මේක ඔළුවේ තියාගන්න පුළුවන්. හරිද? මෙන්න මේ level එක. ඒ කියන්නේ මේක තියෙන්නේ සාමාන්‍ය ලක්ෂය කියන level එකෙන් තමයි මේ unmitigate golden pocket එක තියෙන්නේ. එතකොට මාකට් එක මෙතනින් පල්ලෙහාට ආවොත් හරිද? ආවද කියන එක මම තාම කතා කරේ නෑ. ආවොත් මෙතනින් මාකට් එකේ හොඳ ස්ට්‍රෝං බයි මූවමන්ට් එකකට යන්න පුළුවන් chance එකක් තමයි මේක ලක්ෂය කියන level එක. හරි. හරි. ඒක එහෙම. ඊට පස්සේ මම දැන් මේ මාකට් එකේ මම මාක් කරලා තියෙනවා තව දෙයක්. මෙන්න මේ level එකේ order block එකක් නැත්තම් මාකට් එක දැන් ඉන්න level එකේ මෙන්න මේ level එකත් එක්ක order block එකක් මාක් කරලා තියෙනවා 2 hour. සහ ඊළඟට මම මෙන්න මේ උඩින් මාක් කරලා තියෙනවා ඒ 2 hourම තව order block එකක්. එතකොට මම මේ වෙලාවේ watch කරන් ඉන්නේ මෙන්න මේ order blocks දෙක. ඒ කියන්නේ මෙන්න මේ order block එක සහ නැත්තම් මාකට් එක මේ වෙලාවේ react වෙන order block එක සහ ඊට උඩින් තියෙන order block එක උඩින් තියෙන්නේ 1,15,200න් වගේ තමයි 200න් 300න් වගේ තමයි ඊළඟ order block එක තියෙන්නේ. එතකොට ඔන්න ඔය order block දෙකෙන් එකකින් මාකට් එක reject වෙන්න ඕන. හරිද? ඒ කියන්නේ මෙන්න මේ levels දෙකෙන් එකකින් අපිට ෂෝට් එකකට යන්න පුළුවන්. හරිද? ඒකෙනුත් මට ලොකු chance එකක් තියෙනවා මෙන්න මේ දැන් මාකට් එක මේ වෙලාවේ ඉන්න order block එකෙන් reject වෙයි කියලා. මොකද මෙන්න මේ level එකයි ඒ කියන්නේ මේ උඩ order block එකයි මේ දැන් මාකට් එකේ තියෙන order block එකයි අතර තියෙනවා මෙන්න මෙතනින් strong resistance level එක. strong resistance level එක. මේ resistance level එක තමයි මම මේ blue color line එකකින් mark කරලා දෙන්නේ. හරිද? මෙන්න මේ strong resistance level එකට market එක react වෙලා තියෙන්නේ මේ වෙනකොට. හරි? මේ වෙනකොට මේකට react වෙලා තියෙන්නේ. එතකොට අන්නේ ඒකට react වීම සහ මෙන්න මේ order block එක strong කරගෙන market එක මෙතනින් market එකේ short එක start වෙයි කියලා ලොකු chance එකක් තියෙනවා. හැබැයි මේ තාම වීඩියෝ එක අවසානයේ නෙමෙයි. හරිද? ඒක නිසා දැම්ම short එකක් කිව්වා කියලා entry place කරගන්න යන්න එපා. short එක ගත යුතු levels ටික මම update කරලා. ඒ කියන්නේ උඩ order block එකකින්
මෙන්න මේ ඕඩර් බ්ලොක් එකෙන් අපිට පල්ලෙහාට නැත්නම් ෂෝට් ට්‍රේඩ් එකකට chance එකක් opportunity එකක් තියෙනවා. අපි බලමු මේ දෙකෙනුත් කෝකද ගන්නෙ. හැබැයි මට දැනට තියෙන confirmations මත මේ ඕඩර් බ්ලොක් එක නැත්නම් මෙන්න මේ ඕඩර් බ්ලොක් එකෙන් අපිට entry එකට යන්න පුළුවන් කියලා මට ලොකු possibility එකක් තියෙනවා. හරි. මම දැන් එනවා ඊළඟට 1 hour chart එකට. 1 hour chart එකට ආවට පස්සේ මේ order block එක resistance zone එක ඒත් එක්කම ඒ දෙකම 2 hour time frame එකේ බලා ගන්න පුළුවන්. මෙන්න මේ level එකෙන් අපිට බලා ගන්න පුළුවන් 1 hour demand zone එකකුත් create වෙලා තියෙනවා මේ වෙනකොට. 1 hour time frame එකේ demand zone එක. එතකොට තාම මේ demand zone එකට rejection එක confirmation එක low time frame confirmation එකක්වත් නැහැ. තාම මේ demand zone එක ඇතුලේ market එකේ ඉන්නේ. ඒක නිසා තාම අපිට මේ demand zone එකේ confirmations නැහැ. හැබැයි මෙන්න මේ low මේ මොනවාද resistance zone එකේ low time frames confirmation ටිකක් තියෙනවා. ඒක නිසා තමයි කිව්වේ මම මේ level එක අපි watch කරන් ඉමු කියන level එකක් විදිහට. හරි. හරි. කොහොම වුණත් ඔයාලට අපි මෙතන ෂෝට් ට්‍රේඩ් එකකට යනවා නම් මම කියවනේ දැන් මේ උඩේකට වඩා පල්ලෙහා එක chance එක තියෙන නිසා මම මේ පල්ලෙහා level එකේ confirmations ටික පෙන්නනවා. හරි. හරි. ඒ confirmation ටික පෙන්නන්න කලින් මම ඉස්සලාම stop loss එක ගත යුතු තැන පෙන්නනවා. හරි. අපි හැමතිස්සෙම stop loss එක තීරණය කරලා තමයි අපේ entry level එකට යන්න ඕනේ. හේතුව ඔයාගේ stop loss එක පුළුවන් තරම් අවම කරගන්න ඕනේ. ඒතකොට ස්ටොප් ලොස් එක පුළුවන් තරම් අවම කරගන්නවා කියලා කියන්නේ ස්ටොප් ලොස් එකට ළඟින්ම අපේ එන්ට්‍රි එක ප්ලේස් කරගන්නවා කියන්නේ. ස්ටොප් ලොස් එකට ළඟින්ම එන්ට්‍රි එක ප්ලේස් කරගන්න නම් අපි එන්ට්‍රි එකට කලින් ස්ටොප් ලොස් එක අපි තීරණය කරන් ඉන්න ඕන. හරිද? ඒතකොට ඒක තීරණය කරගන්නේ කොහොමද කියලා දැන් ඉතින් අහන්න එපා. මේකෙදි කියන්න අමාරුයි. ඒක දිග වීඩියෝ එකක් විදිහට කරන්න වෙනවා. ඒකත් අවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒකටත් අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ එකක් කරන්න. හරි? ඒක නිසා මේ වෙලාවේ ඒක කොහොමද කියලා කියන්න යන්නේ නැහැ. මම කියන්නම් ස්ටොප් ලොස් එක අපිට ගන්න පුළුවන් ලෙවල් එක තමයි මෙන්න මේ ලෙවල් එක. හැබැයි මම සේෆ් ලෙවල් එකක් විදියට මෙන්න මේ ලෙවල් එක අපේ ස්ටොප් ලොස් ලෙවල් එක විදියට ගන්නවා. ඒකත් ඇයි මෙතන නොගෙන මෙතනින් ගත්තේ කියලා අහන්න එපා. ඒවා පොඩ්ඩක් අපිට කතා කළ යුතු දේවල්. හරිද? සරලවම කිව්වොත් මෙතන අපිට liquidity point එකක් විදියට ගන්න පුළුවන්. ඒක නිසා liquidity clearance එකක් ගියොත් අපිට මේ level එකේ අපේ stop loss එක hit වෙලා profit side එකට එන්න පුළුවන්. ඒක නිසා තමයි අපිට අපුඩින් මේ level එකෙන් ගත්තේ. මේ level එකෙන් ගන්න reasons කීපයක් තියෙනවා low time frame වලින්. මොකද මම ඔයාලට මේ 1 hour chart එක විතරක් මේ වෙලාවේ ඔයාලට explain කරාට සියලුම time frames ඔයාලට මේ වීඩියෝ එක update කරන්න කලින් මම check කරලා බලලා තමයි මේ update එක දෙන්නේ. හරි? ඒ නිසා ලොකු වීඩියෝ එකක් දිග වීඩියෝ එකක් වෙනවානේ. හරිද? ඔයාලා මේ වීඩියෝ එක බලන ඔයාගේ අවසාන අවශ්‍යතාවය ඇවිල්ලා එන්ට්‍රි එක ප්ලේස් කරගන්න. ඒ නිසා මම ලොකුවට හැමදේම ඩීප්ලි කතා කරන්නේ අවශ්‍ය දේවල් ටික කතා කරලා අවසානට ඔයාලට ෆයිනලි එන්ට්‍රි එකක් දෙන්න. හරිද? ඒ නිසා මේ කතා කරන්නේ අවශ්‍යම පොයින්ට් එක මිස් කරන්න ස්කිප් කරන්න එපා. පිළිවෙලට බලාගෙන යන්න හොඳ එන්ට්‍රි එකට යන්න පුළුවන්. හරි. හරි. එතකොට මෙතන stop loss level එක අපිට stop loss level එක අපිට මෙතනින් ගන්න පුළුවන්. stop loss price එක විදියට මම ඔන්න මෙන්න මේ price එක දානවා. හරි. හරි. එතකොට මෙතන stop loss price එක අපි දැම්මට පස්සේ අපි බලමු දැන් entry price එක අපි කොතනින්ද ගන්න කියලා. හරි. කෙනෙක්ට මෙන්න මේ level එකෙන් නැත්තම් මම මේ order block එකනේ දැන් බේස් කරගෙන entry එක place කරන්න යන්නේ. හරිද? කියන්නේ entry confirmations ටික ඔයාලට පැහැදිලි කරන්න යන්නේ. කෙනෙක්ට මේක නැතුව මට ප්‍රශ්න නැහැ entry එක මිස් වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ level එකේ market එක reject වුණොත් ඒක okay entry එක මිස් වුණොත් මිස් වුණා. මම මේ order block එකෙන් තමයි entry එක place කරන්නෙම කියලා කෙනෙක් ඉන්නවා නම් ඒ order block එකේ තියෙන price එක තමයි මෙන්න මේ price එක. මේ order block එකේ මෙන්න මේ price එකෙන් තියෙනවා. එතකොට මේකෙන් ගන්න කෙනෙක්ට market එක මේ level එකට එනකන් ඉඳලා මේ level එකෙන් මෙන්න මේ order block එක mitigate වුණාට පස්සේ 5 minute chotch එකක් එක්ක ඔයාලට මේ trade එකට enter වෙන්න පුළුවන්. උඩ level එක watch කරන් ඉන්න කෙනෙක්ට. මොකද මේ වෙලාවේ 5 minute chotch price එක create වෙන්න කොතනින්ද කියලා මට කියන්න බෑ. තාම මේ order block එක mitigate වෙලා නැති නිසා. හරිද? මොකද මම නෙමෙයි market එක move කරන්නේ. market එක කොහොම මෙතන move වෙයිද කියලා මම දන්නේ නැහැ. ඒක නිසා
මේ ලෙවල් එකට ආවට පස්සේ 5 minute choice එකක් ක්‍රියේට් වුණාට පස්සේ ඔයාට මෙතනින් ප්ලේස් කරගන්න කෙනෙක්ට එන්ට්‍රි එක ප්ලේස් කරගන්න පුළුවන්. හරි. 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 එතකොට මේ ලෙවල් එකෙන් එන්ට්‍රි එක ප්ලේස් කරගන්න කෙනෙක් නම් ඒත් ඔයාට මෙතනින් මේ දඩස් ගාලා එන්ට්‍රි එක ප්ලේස් කරගන්න බෑ. බැලිය යුතු කන්ෆර්මේෂන්ස් ටිකක් තියෙනවා. ඒ කන්ෆර්මේෂන් ටික තමයි ඔයා ඉස්සල්ලාම මේකෙන් මෙන්න මේ ඕඩර් බ්ලොක් එකෙන් රිජෙක්ට් වෙනවද කියන එක බලන්න. සමහර කට්ටිය නම් එන්ට්‍රි ලෙවල් එකක් විදියට ගෑන් බොක්ස් එක යූස් කරලා ගෑන් බොක්ස් එක යූස් කරලා එන්ට්‍රීස් ප්ලේස් කරනවා. හරිද? පොඩ්ඩක් hina ගියා. ගණන් ගන්න එපා. අරගෙන යන්න පොඩි දෙයක් මතක් වෙලා තමයි ඒක ගියේ. හරි. එතන ඉවරයි. සමහර කට්ටිය ගෑන් බොක්ස් එක යූස් කරලා එන්ට්‍රි එක ප්ලේස් කරනවා. එතකොට ඒ ප්ලේස් කරන කෙනෙක්ට ඒ විදියට යූස් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී මම ගෑන් බොක්ස් එකක් යූස් කරලා නැහැ. මම මෙතනදී ඕඩර් බ්ලොක් එක සහ ඩිමාන්ඩ් zone එක රෙසිස්ටන්ස් zone එක කියන ලෙවල්ස් ටික තමයි මම වොච් කරගෙන මේ එන්ට්‍රි එක ප්ලේස් කරන්නේ. හරි. එතකොට මෙතනදී ඔයා කන්සිඩර් කරන්න ඕනේ ඕඩර් බ්ලොක් එක සහ ඩිමාන්ඩ් zone එක. රෙසිස්ටන්ස් zone එකත් අපි මේ වෙද්දි ඒක බලලා ඉවරයි. අපි දැන් බලන්න ඕනේ මෙන්න මේ ඩිමාන්ඩ් zone එක සහ ඕඩර් බ්ලොක් එක. හරි. අපි බලමු මේ ඕඩර් බ්ලොක් එකෙන් සහ ඩිමාන්ඩ් zone එකේ මාකට් එක රිජෙක්ට් වෙනවා නම් ඒ රිජෙක්ට් වෙන කන්ෆර්මේෂන් එක අපිට බලා ගන්න පුළුවන් වෙන කොතනින්ද කියලා. හරි. අපිට දැනට තියෙන ලෙවල් එකත් එක්ක නැත්තම් මෙන්න මේ ලෙවල් එකෙන් අපි චොච් එකක් ක්‍රියේට් වෙන්න ඕනේ low time frame or high time frame. high time frame or low time frame මම මෙතනදි කිව්වේ අපිට high time frame චොච් එකක් බලනවා නම් මෙන්න මේ low එක අපිට චොච් එක විදියට ගන්න වෙනවා. මොකද අවසාන BOS එක මෙතන තියෙන නිසා. හරි. හැබැයි මේ ලෙවල් එක එනවා කියලා කියන්නේ මේ ලෙවල් එක වෙනකන් හිටියොත් ඔයාට මෙන්න මේ වගේ ලොකු කොටසක් මාකට් එක ඇතුලේ මිස් වෙනවා. නැත්තම් ඔයාගේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ගොඩක් මැද්ද. හරි. ඒක නිසා 15 minute time frame වලින් බැලුවොත් 15 minute time frame වලින් පොඩ්ඩක් ඉන්න 5 minute. ඔව්. අර සාමාන්‍යයෙන් අපිට මේකේ චොච් ලෙවල් එක ක්‍රියේට් වෙන්න තව පොඩ්ඩක් මාකට් එක අප් වෙන්න ඕනේ. තාම ක්ලියර්ලි අපිට චොච් එකක් ගන්න ලෙවල් එකක් මාකට් එකේ ක්‍රියේට් වෙලා නැහැ. මොකද මේක ඇවිල්ලා මේ මිටිගේට් වුණා විතරනේ. හරි. මේ මාකට් එක මිටිගේට් වුණා විතරයි. මේ ඕඩර් බ්ලොක් එක. මේ මාකට් එක ඕඩර් බ්ලොක් එකෙන් මිටිගේට් වුණාට පස්සේ අපිට සාමාන්‍යයෙන් චොච් එකක් හැදෙන්න නම් මෙහෙමනේ වෙන්න ඕනේ. ඕඩර් බ්ලොක් එකේ මේ මිටිගේට් වෙනවා. මිටිගේට් වුණාට පස්සේ මෙන්න මෙහෙම ගිහිල්ලා ආය පාරක් මේක මිටිගේට් වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි චොච් එක හැදෙන්නේ. හරි. එතකොට චොච් එක හැදෙන්නේ කොහොමද? ඒ ටිකත් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒකට අපි වීඩියෝ එකක් කරමු. දැන් ඒක ගැන ඩීප්ලි කතා කරන්න. හරිද? නෝමලි මම ඔයාලට කිව්වේ මෙන්න මේ වගේ ලෙවල් එකකින් ඉන්නේ. සාමාන්‍යයෙන් සෙකන්ඩ් ටයිම් මිටිගේට් වුණාට පස්සේ තමයි චොච් එක ක්‍රියේට් වෙන්නේ. හරි. එතකොට මේකත් එක්ක ඔයාලට පැහැදිලි කරොත් මාකට් එකේ ඊළඟට යන්න තියෙන මූවමන්ට් එක තමයි හරි ෆස්ට් ටයිම් මෙහෙම ඇවිල්ලා මිටිගේට් වුණා. මේක දැන් පල්ලෙහාට ආවා. එහෙනම් ආය පාරක් මෙන්න මෙහෙම චුට්ටක් අප් වුණා. ආය පාරක් මේ රෙසිස්ටන්ට් එකෙන් හැරෙන්නත් පුළුවන්. මේ උඩ ඕඩර් බ්ලොක් එකෙන් හැරෙන්නත් පුළුවන්. ඒ ඕනම එකකින් රිජෙක්ට් වෙලා මාකට් එක මෙන්න මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා. බොහෝ විට මෙන්න මේ වගේ ලෙවල් එකකින් ඔහම චොච් එකක් ක්‍රියේට්. ඊට පස්සේ මෙන්න මෙහෙම මාකට් එක ආය පාරක් මේ ඕඩර් බ්ලොක් එක සහ ඩිමාන්ඩ් zone එක අනිවාර්යෙන් රියැක්ට් වෙලා තමයි මෙන්න මේ විදිහේ ෂෝට් එකක් යන්නේ. හරිද? එහෙනම් මාකට් එක ෂෝට් වෙනවා. හරිද? ඔන්න ඔය ෂෝට් එක තියෙනවා. හරි. ඕක නෝමල් වලට පෙන්නවනේ. හරි. එතකොට ඔයාලට ටික මම දැන් අයින් කරගන්න. sorry. හරි. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් මෙන්න මේ ලෙවල් එකෙන් හරි මෙන්න මේ වගේ ලෙවල් එකකින් චොච් එක ක්‍රියේට් වෙයි. මේකත් මොකද මට දෙන්න විදිහක් නැහැ. මාකට් එක මේ වෙලාවේ තාම මාකට් එක ක්‍රියේට් වෙන නිසා චොච් ලෙවල් එකට අදාළ ලෝ පොයින්ට් එක ක්‍රියේට් වෙලා නැති නිසා. නෝමලි බලන්න හරිද? මම හිතන විදිහට මේ වීඩියෝ බලන හැමෝටම චොච් ලෙවල් එක බලා ගන්න පුළුවන්. එතකොට අපේ WhatsApp channel එක සහ FB page එක follow කරලා තියාගන්න. එතකොට ඒ අරා කොහොමත් අපි මේ වගේ චොච් levels create වෙද්දී update එකක් දෙනවා. හරි? එතකොට සාමාන්‍ය normally ඔයාලට මෙන්න මේ වගේ level එකකින් චොච් එක create වෙයි. හැබැයි මාකට් එක මෙහෙම උඩ ගිහිල්ලා එද්දි. හරි? තාම නෙමෙයි. හරි උඩ ගිහිල්ලා එද්දි මාකට් එක මේ වගේ level එකකින් චොච් එක create වෙයි.
අන්නේ ලෙවල් එකත් එක්ක ඔයාලට චොච් කන්ෆර්මේෂන් එක පුළුවන්. ඒ චොච් එක ක්‍රියේට් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මාකට් එකේ මෙන්න මේ ඩිමාන්ඩ් සෝන් එක නැත්තම් මාකට් එක මෙන්න මේ ඉන්න ලෙවල් එකට ආයෙත් පාරක් එනවා. ඒ කියන්නේ මෙහෙම ගියා මාකට් එක මෙහෙම පල්ලෙහාට ආවා. ආයෙත් පාරක් මෙන්න මේ ලෙවල් එක මිටිගේට් වෙන්න එනවා. මේ මිටිගේට් වෙන්න මේ ලෙවල් එක ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මෙන්න මේ ලෙවල් එකෙන් ෂෝට් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ෆුල් TP මෙන්න මේ පල්ලෙහා මම මාක් කරලා තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක සහ මෙන්න මේ ගෝල්ඩන් පොකට් එක දක්වා ඔයාලට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මාකට් එක නැවත පාරක් 98,000 ලක්ෂය කියන ලෙවල් එකට එන්න ලොකු පොසිබිලිටි එකක් තියෙනවා. හරිද? 98,000 ලක්ෂය කියන ලෙවල් එකට වැටෙන්න ලොකු පොසිබිලිටි එකක් තියෙනවා. ඔන්න එහෙනම් ඔයාලට සම්පූර්ණයෙන්ම ඊළඟට BTC මාකට් එකේ යන්න තියෙන ෂෝට් එක සම්බන්ධව ක්ලියර් අප්ඩේට් එකක් දීලා තියෙනවා. ස්ටොප් ලොස් එක තියෙනවා. එන්ට්‍රි ප්‍රයිස් එකත් ඔන්න තියෙනවා. මෙන්න මේ වගේ ලෙවල් එකක් තමයි වාට එන්ට්‍රි ප්‍රයිස් එක විදියට ප්ලේස් කරගන්න පුළුවන් වෙන්නේ. TP levels ටික ඔයාලට මැනේජ් කරගන්න පුළුවන් කැමති විදියට. තමන්ගේ ප්‍රොෆිට් එක තමන්ට බාරයි. හරිද? මගේ ප්‍රොෆිට් එක මට අවශ්‍ය විදියට මැනේජ් කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය ප්‍රොෆිට් එක ඔයාට අවශ්‍ය විදියට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඒක TP එක දාගන්න දේ තමන්ගේ වැඩක්. හරිද? තමන් මේකෙදී ඇවිල්ලා අපිට කොයි වෙලාවෙ හයි ලෙවරේජස් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? උපරිම ලෙවරේජ් 20 25 ට්‍රේඩ් කරන්න ප්‍රශ්න නැහැ. අපිත් එක්ක එදා ඉඳන් ඉන්න කට්ටිය දන්නවා. අපි හැමතිස්සෙම ඕල් කොයින්ස් වල ලෙවරේජ් 10 20 යන්නේ 20 උඩ යන්නෙම නැහැ. මේන් කොයින්ස් වල ලෙවරේජ් 25 30 උපරිම යන්නේ. ඉතින් එතනින් එහාට යන්නේ නැහැ. හැබැයි අපි ප්‍රොෆිට් කරනවා. පර්සනලි මම ප්‍රොෆිට් කරනවා. හරි? ඒක නිසා බය නැතුව කියන්නේ කවුරුත් කියනවා ලෝ ලෙවරේජ් ප්‍රොෆිට් කරන්න බෑ කියලා එකඟ වෙන්නේ නැහැ. කරන්න පුළුවන්. කරලා බලන්න. ඒක ඇවිල්ලා රිස්ක් එක පැත්තෙන් ගත්තොත් අපිට අඩුම රිස්ක් එකක් තියෙනවා. හරි? අපි හැමතිස්සම ට්‍රේඩ් කරද්දී අපේ රිස්ක් එක තමයි අපි මේන්ලි ફોකස් කරන්න ඕනේ. ඒ කියන්නේ රිස්ක් එක මැනේජ් කරගන්න ඕනේ. රිස්ක් මැනේජ් කරගන්න හොඳම දෙයක් තමයි අපේ ලෙවරේජ් එක මැනේජ් කරගන්නවා කියන දේ. හරි? හරි. ඒව ගැන අවශ්‍ය නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. අපි ඒවට ආන්සර්ස් අරන් එන්න. හරි? හරි. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලෙවල්ස් වලින් ක්ලියර් වෙන්න ඇති සම්පූර්ණයෙන්ම BTC එන්ට්‍රි එක ප්ලේස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකත් එක්ක ඔයාලට පුළුවන් මෙන්න මේ කන්ෆර්මේෂන් ටිකත් එක්ක බලලා වේටිං ඉන්න වෙනවා මාකට් එක ඇතුලේ. අපිට මාකට් එකේ හැමතිස්සෙම බලද්දි එකපාර බලද්දි එන්ට්‍රි එක ප්ලේස් කරගන්න බෑ. වේටිං ඉඳලා ඒකත් එක්ක තමයි එන්ට්‍රි එක ප්ලේස් කරගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මේ වෙලාවේ ඔයාලට සාමාන්‍යයෙන් තව පැය කිහිපයක් යනවනේ මේක අප්ලෝඩ් වෙන්න. ඉතින් අප්ලෝඩ් වෙද්දී සමහර විට මේ කන්ෆර්මේෂන් ටික ඇඩ් වෙලා තියෙන්න පුළුවන්. හරි? වීඩියෝ එක ඔයා බලන වෙලාව වෙද්දී මේක සියලුම කන්ෆර්මේෂන්ස් ටික ඇවිල්ලා තියෙන්න පුළුවන්. හරිද? ඒක නිසා ඉක්මනට මේ වීඩියෝ එක බලලා ඉවර වෙච්ච ගමන් ඔයාගේ BTC chart එක ඕපන් කරන් බලන්න මේ වෙනකොට මාකට් එක තියෙන්නේ කොතනද මේ කියපු levels මාකට් එක රීච් වෙලාද කියන දේ බලන්න. හරි? එතකොට ඔන්න ඕක තමයි මාකට් එකේ මේ වෙලාවේ තියෙන possibility එක මාකට් කන්ඩිෂන් එකත් එක්ක සමහර විට මේ ඔක්කොම කඩා විඳගෙන මාකට් එක සම්පූර්ණ ලොං වෙන්න පුළුවන්. හැබැයි ඒකට පොඩි chance එකක් තමයි තියෙන්නේ. මේක මාකට් එකක් ඩිරෙක්ෂන් මේ තියෙන විදිය ඊළඟ මොහොතේදී වෙනස් වෙන්න පුළුවන්. ඒකට ලෑස්ති වෙලා අපි හැමතිස්සම ට්‍රේඩ් කරන්න ඕනේ. කොහොම වුණත් මේ වෙලාවේදී ඊළඟට තියෙන ලොකු possibility එක තියෙන්නේ මෙන්න මේ ෂෝට් එකට. හරිද? ඒ නිසා ඒක ඔළුවේ තියාගෙන මේ කන්ෆර්මේෂන් ටිකත් එක්ක ඔයාගේ safe entry එක place කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය ටික තමයි එතකොට අපිට අද දවසේදී BTC අප්ඩේට් එක මම අප්ඩේට් කරන්න තියෙන්නේ. ෆයිනලි වීඩියෝ එක අවසානයේදී ආයෙත් කියනවා ඔයාලට මේ වගේ මේන් කොයින්ස් අපි YouTube එක හරහා අප්ලෝඩ් කරනවා. ඊට අමතරව all coins අපි FB page එක හරහා අප්ලෝඩ් කරනවා. ඉතින් FB page එකත් follow කරලා තියාගන්න, TikTok page එකත් follow කරලා තියාගන්න, WhatsApp channel එකත් follow කරලා තියාගන්න. ඔය තුනෙන්ම එක විදිය අප්ඩේට්ස් ඔයාලට ගන්න පුළුවන් අලුත් විදිහේ. හරි? එකකින්වත් අපරාධයක් වෙන්නේ නැහැ. සහ ඔය සියලුම දේවල් 100% ෆ්‍රී කරගෙන යන දේවල්. හරි? ඉතින් ඔය විදිහට තමයි අප්ඩේට් ටික දෙන්න තියෙන්නේ. ෆයිනලි හැමෝටම ජය වේවා. සේෆ් එන්ට්‍රි එකක් ඔයාලට මේකෙදි ප්ලේස් කරගන්න පුළුවන්. වර්බි මම භාෂිත සමරක්කොඩි මම දුන්න අප්ඩේට් එකත් එක්ක ඔයාලගේ කන්ෆර්මේෂන් ටිකත් ඇඩ් කරලා සේෆ් රිස්ක් මැනේජ් කරගෙන මනි මැනේජ් කරගෙන ට්‍රේඩින් සයිකොලොජි තියාගෙන
තමන්ගේ එන්ට්‍රි එක ප්ලේස් කරගන්න. ඔළුවේ තියාගෙන ඔයාට තව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ක්ලියර් කරගන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට ටයිප් කරගෙන යන්න. අපි ඒකටත් ආන්සර් එක ඉක්මනටම අරගෙන එන්න. එහෙනම් හැමෝටම ජය වේවා.